अस्सलाम वालेकुम गाइस ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරලා අහලා තිබුණේ moldy fish උඹලකට සම්බල් හදන විදිය තමයි මම පෙන්නලා දෙන්න යන්නේ සිම්පල්ම ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියලා තමයි හදන්න යන්නේ එන්න වැඩි කතා නැතුව බලමු බීලුණු ග්‍රෑම් 250ක් අරන් තිනවා උඹලකට ග්‍රෑම් 150යි ඌමනා විදියට මේ සෑන්ඩක් විතර තමයි කැලි මිරිස් ඌමනා වෙන්නේ ඒ විදියටම ලුණු කුඩුත් එහෙම තමයි දෙහි කෙඩියක් අරන් තිනවා කරපිංච අරන් තිනවා මේක තමයි රම්පෙත් මේකට ඇඩ් කරගන්න පුළුවන් එන සාල් එරෝමකුත් මම ඇඩ් කරන්නේ සිම්පල්ම ඌමනාම බඩු ටික තමයි මෙතනින් ආයේ පොල් තෙල් අරන් තිනවා ඌමනා විදියට පොල් තෙල් කාලක් භාගයක් විතර ඇති බීලුණු දැන් අරන් තියෙන එක දැන් මම ක්ලීන් කරලා තියෙන්නේ කට් කරගමු පළවෙනියෙන්ම එතකම දැන් වේගයෙන් කපා ගන්න හින්දා තෙල් එක පොඩ්ඩක් ලිප පත්තු කරලා තෙල් එක රත් වෙන්න තිබ්බා ඊට පස්සේ දැන් අපි ලුණු ගෙඩිය අරන් කට් කරගමු හීනියට කපා ගන්න තරමට බැදින එක පොඩ්ඩක් ඉක්මනින් බැදෙනවා ඒක තමයි හීනියට කපා ගන්න දැන් මම වෙඩින් ෆන්ක්ෂන් වලට බදිනකොට මැෂින් එක තමයි දැන් මම ලුණු එක කට් කරගන්නේ මැෂින් එකේ තමයි ලොකෝට වෙඩින්ස් වලට බදිනකොට හීනියටම කපාගෙන තියෙන්නේ මේක තෙල් එකත් හොඳට දැන් රත් වෙලා තියෙන්නේ නියුට්‍රල් එක ගොඩාක් රත් වෙනකන් තියන්නේ රත් වුණොත් එimhe උතුරන්න පටන් ගන්නවා දැන් මේක අපි දැන් බැද ගන්න තමයි තියෙන්නේ දැන් දැකලා ඇති පොඩ දැම්මොත් උතුරලා එනවා එළියට මේක දාපු ගමන් තෙල් එක නිමෙනවා එකපාරටම එතකොට මේක කූරු ගහගෙනම තමයි ඉන්න ඕනේ නැත්තම් මේක බරට ටක් ගාලා අඩිය අල්ලන්න බලනවා එහෙම නැතුව පොඩ්ඩක් බලනවා තෙල් එක නිමෙන හින්දා තෙල් එක පොඩ්ඩක් හොඳට රස්නේනකන් පොඩ්ඩක් කූරු ගහන ඉන්න ඕනේ දැන් ලොකු ෆන්ක්ෂන් වලත් ලොකුට බදිනකොටත් ඒ විදිහටම තමයි කරන්නේ ගින්දර හොඳටම අඩු කරලා තමයි තියෙන්නේ බලන්න දැන් මේක සිම්පල් එකට දැන් අඩුව ගින්දරේ දැන් බැදගෙන ඉන්නේ මේ අයින් ටික දැන් විනාඩි 4ක් 5ක් විතර තමයි වෙන්නේ මම සම්පූර්ණ දැන් මේකට පොල්තල් එකට ඇඩ් කරලා තියෙන්නේ මේකටම බීෆ් ඇඩ් කරලා බීෆ් වෙනම බැදලා ගන්නත් පුළුවන් ඒතකොට බීෆ් සම්බල් එකෙන් ඒතකොට එහෙම තමයි මම බීෆ් නෙමෙයි ඇඩ් කරන්නේ උඹලකට තමයි අරන් තියෙන්නේ උඹලකට ග්‍රෑම් 150ක් අරන් තියෙන්නේ ඒ දෙකට තමයි හරියටම සෙට් කරලා තියෙන්නේ මේකම සහන් 5කට විතර ඇති අපේ කට්ටිය නෝනා අපේ කෑම වලට දානවා සහන් 5කට ඇති 30 දිනකට සහන් විදියට එන විදියට තමයි දාලා තියෙන්නේ බලන්න දැන් මේකේ බර අඩු වෙලා බීලුන් ටික උඩට ඇවිල්ලා තියෙන්නේ දාපු ගම බීලුන් ටික අඩියට යනවා බරට එතකන් තමයි මම කලත්තගෙන ඉඳියේ එහෙම පස්සේ තමයි දැන් බීලුන් ටික උඩට ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ වටේ තමයි golden brown එනකොට තමයි මේක දැන් මම ගන්න ඕනේ මේක දැන් බලන්න පාට පොඩ දැන් මතු වෙනවා පාට හොඳට දැන් මම කලත්තගෙන ඉන්න ඕනේ එහෙම නැත්නම් එක තැනක් තමයි බැදෙන්නේ තව පොඩි වෙලාවකින් විතර මම දැන් කරපිංච ටික ඇඩ් කරන්න ඕනේ මම හැන්දේ මුකුත් ගන්න නැහැ එකපාරට ගත්තොත් තමයි ඔක්කොම එකපාරටම අර මේ ගොට්ටට දාලා පෙරනවා එතකොට තමයි හරිම පාට එකම විදියට ගන්න පුළුවන් බලන්න දැන් මේක බැදගෙන තියෙන්නේ අර කතා කරගෙන ඉන්නකොටම දැන් මේක බැදිනවා. උඹලකට එහෙම දාලා මුකුත් බැඳින්නේ නැහැ. බැද්දොත් එහෙම හොඳට හපන්න බැරි තත්ත්වෙට එනවා. දැන් බලන්න මේක පාට හරි දැන්. මේ වෙලාවේ මම හොදලා තමයි අරන් තියෙන්නේ. කරපිංච ටික ඇඩ් කරගන්නවා. රම්පේ දැම්මේ නැහැ. මේ වෙලාවේ හොයාගන්න බැරි හින්දා. දැන් බලන්න හොඳ පාට තියෙන්නේ. දැන් මේ වෙලාවේ මම ලිප ඕෆ් කරලා හිටා. එහෙම මරා එකම විදියට දැන් එන්න තමයි මේක බාන්නේ. තෙල් එකේ ගැවෙනවද කියලා බලලා තමයි ගත්තේ මම තෙල් එකේ ඒක වැඩිගෙන තිබුණොත් යට ටික රත් වෙන්න බලනවා දැන් බාපු ගමම තමයි මේක දැන් රස්නෙන් තියෙන්නේ මේ වෙලාවේ මම උඹලකට ටික මේකට ඇඩ් කරගන්නවා එතකොට තමයි මේකට තෙල් ටික හොඳට උරාගෙන උඹලකටත් බැද්ද වගේ මෙව වෙන්නේ එතකොට තෙල් ටිකත් උරා ගන්නවා ලුණු එකත් නිමිනවා ටක් ගාලා ඒකට තමයි මේක ඇඩ් කරගත්තේ අනේ එහෙම දාපු හින්දා තමයි කරපිංචෙත් හොඳට මේ වෙලාව තියෙන්නේ බලන්න බලන්න ඔක්කොම එකම විදියට තමයි තියෙන්නේ ඒ කියන්නේ පොඩ බාන්න නැතුව මම එකම විදියට අරන් ගොට්ටට අරන් බාපු හින්දා තමයි එකම විදියට තියෙන්නේ බීලුන් ටික පොඩ බෑවොත් ඒක තෙල් හැන්දෙන් බෑවොත් එමේ එක විදියට ගන්න බෑ ගෙදර ගොඩක් කට්ටියට බැදෙන්නේ පාට වෙනස් වෙන්නේ ඇවිල්ලා පොඩ බැදින හින්දා තමයි දැන් මෙතෙන්ට දැන් 175ක විතර වැඩි ඉවරයි දැන් මික්සින් එක තමයි තියෙන්නේ මේකට මම එකහමාරක් විතර දානවා හැන්දි ලුණු කුඩු හැන්දි භාගයක් දානවා එතන ගියාම දෙහි ගෙඩියෙන් පළුවක් තමයි දාන්නේ මේකටම බීෆ් වෙනම මේ වගේ පොඩියට කඩලා අරන් කපලා බැදලත් දාගන්න පුළුවන් මික්ස් කරලා ඒකට බීෆ් සම්බල් තමයි ඒක බීෆ් සම්බල් නෙමෙයි මේක දැන් මම දාපු විදිය තේරලා ඇති ඔයාලට සිම්පල්ම විදියට තමයි මම මේක දැන් හැදුවේ කොහොමද තියෙන්නේ කියලා දැන් මේක චෙක් කරලා බලමු බලන්න මේකට පොඩ්ඩක්වත් පොල් තෙල් මේකට අල්ලලා නැහැ බලන්න
මේකම තියාගත්තොත් මාසයක් විතර මේක තියාගන්න පුළුවන්. කිසිම මොකුත් වෙන්නේ නැහැ. රසකාරක මොකුත් ඇඩ් කරේ නැහැ මම. මාෂල්ලා කියලා හරියටම තියෙනවා. මේක දැන් ලුණු පොඩ්ඩක් අඩුවට තමයි මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ ලුණු එහෙම තියෙනවා. ලුණු එක පොඩ්ඩක් සැර මදින්න තමයි මම දැන් ලාවට තමයි ලුණු දැම්මේ. මේක දැන් හෙට වෙනකොට ලුණු හරිම තත්ත්වයට එනවා. ඔයාලා try කරලා බලන්න ඊසිම ingredients විදියට ඊසිම විදියට තමයි මම පෙන්නලා දුන්නේ. ඔයාලා try කරලා බලන්න output එක කොහමද ආවෙද කියලා පොඩි comment පාරක් දාගන්න යන්න. like කරන්න share කරන්න මීට වඩා හොඳ recipe එකක් හම්බ වෙමු කියලා මම නිහඬව ඉන්නවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.